මේ අයිබෝන් අයිබෝන් මේ මොකද මේ කරවටේ මේ බෝඩ් ගහගෙන ඈ මොකද්ද මේ කරන්නේ? මහත්තයා මේ කරන්නේ ඔව් මෙන්න මේ බඹරුත් එක්ක මම කතා කරනවා. මම තමයි සීගිරියේ බඹරුත් එක්ක කතා කරන දීමන්නානන්ද කියන්නේ. හා මේ ඉන්නේ බඹරුත් එක්ක මම කතා කරනවා. මේ ඉතිහාසයක් ගැන මේ බඹරු අපූර්ව වල දෙයක් කියනවා. ඉතින් මේ දේ මම හෙලි කරනවා. ඉතින් මේ බැනර් වල තියෙන්නේ මහත්තයා අන්නේ බඹරුන්ගේ පණිවිඩය. මේ මොකද ජයටැඹ කරා රාවණ ඉතිහාසයේ දේශ විමුක්තිය පුරවැර දෙනවා. වන පිටින් මේ බඹරු වෙනුවෙන් ඔව් බඹරු වෙනුවෙන් ඉන්නේ මහත්තයා. දැන් මේකේ තියෙන්නේ මහත්තයා මෙන්න මේ රාවණ යුගයේ ඉතිහාසයේ ඉඳලා මේ දේශය වෙනුවෙන් ජීවිත පූජා කරපු මිනිස්සු අදටත් අගති. ඒකට අන්න එයාලගේ නිදහස වෙනුවෙන් මහත්තයා 124 වතාවක් ලේ දුන්න මිනිස්සෙක්ගේ ලේ ටික උතුරවලා මේ මලවුන්ට පින්දීමක් කරන්න යන්නේ ඉදිරියේ. ඒ 123 වතාවක් මම දැන් ලේ දීලා තියෙනවා මහත්තයා. 123 වතාවක්. ඔව් සහතිකatuව මම ඔප්පු කරනවා මහත්තයාට. ඒකට අන්නේ 124 වෙනි ලේ එක උතුරවලා මෙන්න මෙයාලට ඒ පින් අනුමෝදන් කළා මහත්තයා. රටේ සස්සිරිකත් ලේන් කඳුලින් කුළුටින් පිරිසුදු වුණු මේ පින්බිම පිනෙන් උතුරන්න කිරි උතුරුවා දෝවණය කළ යුතුයි. මෙන්න මේ ටික මහත්තයා ඉදිරියේදී මෙන්න මේ පින්කම් ටික මම කරනවා. ඉතින් ඒ ටික කරන්න කතා කරගන්න ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා 30 වෙනිදා. එතන හිටියේ පොලිස් මහත්තයෙක්ව මහත්තයා යන්න ජනාධිපති ලේකම්තුමෙක් ඉන්නවා. එයා තමයි අධ්‍යක්ෂක ජනරල්. එයා ළඟට ගියාට පස්සේ එයා කියනවා මේ දැන් සීගිරිය 432 ගාලා මහත්තයා ඉවරයි. දලන්දා කරඬුවේ රත්තරන් ටික උණු කරලා නිදහන් ගොඩ අරගෙන පූජා නගරෙත් විකුණගෙන කාලේ ඉවරයි. මේ ටික මහත්තයා එලි කරයි කියලා මගේ 3 දෙනෙකුත් මරනවා. අදටත් කිසිම රජයකින් මේ ගැන විමර්ශනයක් කිසිම දෙයක් නැත. ඒ පාර මම ගිහිල්ලා ජනාධිපති ලේකම් අධ්‍යක්ෂ ජනරල්ට කතා කරනකොට කියනවා ඔයා සීගිරිය ගැනවත් දලන්දා මාලිගාව ගැනවත් කතා කරන්න එපාලු. ඒවා ප්‍රශ්නනේ අලුතෙන් දෙයක් වුණොත් කතා කරනවා. එතකොට මේ ජනාධිපතිතුමාගේ හොරු අල්ලන්නේ ශාසනය විකුණන කාපු පජාතිය අල්ලන්න කියලා නේ ආවේ. සීගිරිය විනාශ රකින්නයි. ඉතින් ඒ දෙයක් වෙන්නේ නැහැ. මොකද්ද මේ මං ආනවා මේම දෙයක් වුණේ. ඉතින් ඇත්ත කතාව මාත්‍ය මම 2024 10 වෙනි මාසේ 28 වෙනිදා මේක මෙතන ඉඳලා මාත්‍ය මං එලි කරනවා. අද වෙනතුරුත් ජනාධිපතිතුමා හමු වෙන්න දෙන්නේ මේ කතාව කියන්න මාත්‍ය. මේක තමයි යක්ත මාත්‍ය. ඉතින් මේ ජනාධිපතිතුමා කියන්නේ මෙන්න එයා කවුරුන්ද කියන එක මම මේ සඳහන් කළා තියෙනවා. ඒ තමයි මගේ මේ විශ්වයේ ඉන්න පණිවිඩකාරයෝ. බඹරු දෙමරු කළු දෙමරු. යන්නේ ඒක තමයි මාත්‍ය මම මේ කරන්නේ. ඉතින් මම ජනාධිපතිතුමා හමු වෙන්න පොතකුත් උත්සාහ කරන්නේ දලන්දා මාලිගාවේ කරඬුවේ රත්තරන් ටික නැහැ. නිදහන් ගොඩ අරගෙන. ඇයි මේ ආකාරයට බෞද්ධයව රවට්ටන්නේ? අහලේ පොළ කුමාරියායි මාවත විකුණනවා කෝටි 200කට. ඒකට මෙව්ව දකින්නත් මල්ලතු වස්කිරි මහානායක ආමුදුර උන්වහන්සේලා. මල්ලත්තේ ආස්කිරිය සංඝ සභාවල ඉන්නේ අද චීවරධාරියෝ චීවර දාගත්තු විස්කි බැන්ඩි ගාන කාර් තියෙන මේ ගෑනු ඉස්සරහා සීට් එකේ දාගෙන යන චීවරධාරියෝ මේක තමයි යත්ත. කවුරු ඕන කෙනෙක් ඉන්නවනම් කතා කරන්න මම අභියෝගේ බාර ගන්නවා. මං එලි කරනවා. ඒ ටික එලි කරනකොට ඊයේ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරල් කියනවා 30 වෙනිදා මේ ඔව්ව නැති ප්‍රශ්නනේ. ඒකට යාලා ආවේ මේ දේ කරන්නද ජනාධිපතිතුමා නැති කරන්නේ ඔය ඉන්න කුම්භාණ්ඩයෝ ටික වට කරලා ඉන්න. ඉතින් ඇත්ත කතාව මේ ටික රකින්න ඕනේ. මං අපිව මට ජනාධිපතිතුමා මුල ගෑෙන්න නැත්තම් මම මේකට වඩා දෙයි මම මාධ්‍ය ඉස්සරහා මෙතන ගිනි තියා ගන්නවා මේ බෞද්ධ වෙන්නේ. ඇයි අපේ උරුමේ කෙලසනක ජනාධිපතිතුමා නිහඬව ඉන්නේ? මේ වගේ පාපකාරයෝද මේ ඇති වෙලා ඉන්නේ මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමනි ඔබ හරි ඔබ නිවැරදි. ඔබ මේ රට ජාතියත් වෙනුවෙන් මහා කැපවීම කරන්න බලාපොරොත්තු. නමුත් ඔබ වටා ඉන්නවා අර වගේ අතලොස්ස හාපතියෝ ටික. මෙන්න මේ හාපතියෝ ටික ගෙන්නලා අහන්න මට දාලා තියෙන තහංචි මොනවද? ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මගේ නඩු තීන්දුව දෙන්නේ නැහැ අයියේ. එතකොට සීගිරියේ දලන්දා මාලිගාවේ මේ අපරාධ කරපු හොරුන්ගේ නල් ලිස්ට් එක එළි වෙන නිසා දියවඩන නිලමේ කියන්නේ පට්ටා හොරේ අවුරුදු 20යි තවත් දැන් 10ක් කරන් ඉන්න අවුරුදු 30යි. මේක එලි කරයි කියලා මගේ 3 දෙනෙක් මරනවා. කොහොම අද වෙන තුරුදවා කරන විමර්ශන පොලිසියෙන් නියඳයි. මෙතනින් මාව මරන්න බැරි තැන මම යාපනයේදී මාව මරන්න යනවා. ලලිත් පතිනායක කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මධ්‍යම පළාතේ එයාගේ කුරුමානම කේදි දෙන්න යනවා. නමුත් යුදා මුදා විසින් මාව බේර ගන්න අම්මේ අත්ත කතාව මේකයි.
මම ඇත්ත එලි කරා මාලිකාවේ මොනවත් නැහැ. අවුරුද්දිය පුරාවට මොනවද මෙයාලා කරේ? ජනාධිපතිතුමනි මේක තමයි ඇත්ත. නගරයක් ගමක් ගානේ ගිහිල්ලා මේ සත්‍ය දේ මම එලි කරනවා. ජනාධිපතිතුමනි මට අවස්ථාව දෙන්න. සත්‍ය එලි කරන්න.